Find Me Store YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි අදත් අරන් ඇවිල්ලා තියෙනවා එදිනදා ජීවිතේදී අපි ගොඩ දෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන දෙයක්. අපේ ජීවිතේ ගොඩක් වටින දේවල් වලට අපි කියනවානේ අපේ S2 වගේ පරිස්සම් කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ S2 අපි ගොඩක් හොඳින් පරිස්සමෙන් බලා ගන්න ඕන දෙයක්. ඉතින් අද මම මේ අරන් ඇවිත් තියෙන්නේ HD Vision glasses දෙකක්. මේ box එක හරිම විශේෂයි. ඔයාලා දන්නවද? මේ box එක ඇතුලේ glasses දෙකක් තියෙනවා. එකම ප්‍රයිස් එකක් ගෙවලා glasses දෙකක් ගන්න පුළුවන් කියන්නේ අද කාලේ කොච්චර වාසි දෙයක්ද? දැන් ඔයාලා හිතනවා ඇති ඇයි අපි සල්ලි ගෙවලා එකම වගේ දෙකක් ගන්න කියලා. ඒ කියන්නේ එකම වගේ glasses දෙකක් අපිට වැඩක් නැහැනේ. වීඩියෝ එක skip නොකර බලාගෙන ඉන්නකෝ. එකම වගේ glasses දෙකක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. හරි. වැඩි කතා ඕනේ නැහැ. අපි මේක unpack කරලා බලමු. මේක ඇතුලේ කොයි වගේ glasses දෙකක්ද තියෙන්නේ කියලා. මේ box එකත් quality විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මේක අන්පැක් කරාට පස්සේ මෙන්න මේ වගේ සන්ග්ලාසස් දෙකක් තමයි ඇතුලේ තියෙන්නේ. එකක් තියෙන්නේ black color වලින්, අනිත් glass දෙක තියෙන්නේ yellow color වලින්, yellow mix brown වගේ. මේ නිෂ්පාදිත ආයතනයේ විසින් මේ glasses නිකන් box එකක් ඇතුලේ දාලා ඉවලා නැහැ. වෙන මේ වගේ transparent pack දෙකක් ඇතුලේ තමයි එවලා තියෙන්නේ. ඒකෙන් glasses සීරණ එක වැලක්විලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි පෙනුම තියෙන්නේ. එකක් කළු පාටින් අනිත් ග්ලාස් දෙක කහ පාටින් තියෙන්නේ. අපි දැන් බලමු මේ කහ පාට ග්ලාස් එක අපිට මොකටද උවමනා වෙන්නේ කියලා. ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් අද කාලේ මෝටර් සයිකලයක් පාවිච්චි කරනවා. හැබැයි ඒ පාවිච්චි කරන අයගෙන් ගොඩ දෙනෙක් තමන්ගේ S2 ගැන හිතනවාද කියන්න නම් දන්නේ නැහැ. රැයට බයික් වල යන කට්ටිය දන්නවා කොච්චර චූටි කෘමි සත්තු ඇවිල්ලා S වල වදිනවද කියලා. ඒ විතරක් නෙමෙයි දූවිලි වුණත් රැයට පේන්නේ නැහැ. ඉතින් S වලට සෑහෙන දූවිලි යනවා. ඒත් එක්කම ලංකාවේ පාරවල් වල ගොඩක් එළිය අඩු නිසා ගොඩක් වාහන යන්නේ හෙඩ්ලයිට් ගහගෙන. ඉතින් ඒකත් මේ බයික් වල යන කට්ටියට හරිම අමාරුයි. ඉතින් S ආරක්ෂා කරගන්න කියලා හෙල්මට් එකේ තියෙන වයිසර් එක දාන්නත් බෑ. හෙඩ්ලයිට් වදිනවා. ඒ වයිසර් ක්ලීන් නැති නිසා අපිට එළිය පේන්නේ නැහැ. වැස්ස වෙලාවට උනත් වයිසර් එකක් දාගෙන යන්න හරිම අමාරුයි. ඉතින් මේ ග්ලාස් දෙක ඒකට තියෙන හොඳම විසඳුමක්. බයික් පදින කට්ටියට විශේෂයෙන් රැට පදින කට්ටියට මම ඒ කිව්ව හැම හේතුවකටම මේක හොඳම විසඳුමක්. ඉතින් ඔයාලත් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් නම් මේක අරගෙන පාවිච්චි කරලා බලන්න. මේ තියෙන්නේ ඒකත් එක්ක හම්බෙන අපිට ඩේ ටයිම් එකේ පාවිච්චි කරන්න තියෙන glasses දෙක. රැට වගේම දවල්ටත් ලංකාවේ පාරවල් වල එක ප්‍රශ්න තියෙනවානේ. ඉතින් දූවිලි තියෙනවා, අපිට ට්‍රැෆික් වල ඉන්න වෙනවා. කෘමි සත්තුන්ගේ කරදරේ දවල්ටත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකම ගාණක් ගෙවලා මේ දවල්ටයි රැටයි දෙකේම තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ බයික් වල යන අයට විතරක් නෙමෙයි වාහන වල යන අයට උනත් මේ glasses දෙක ගොඩක් ප්‍රයෝජනවත්. එයාලට කෘමි සත්තුන්ගේ ප්‍රශ්න, දූවිලි වල ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. හැබැයි දවල්ට තියෙන අවුව ප්‍රශ්නේ, රැට පාර පේන්නේ නැති ප්‍රශ්නේ මේ වාහන පදින කට්ටියටත් පොදුයි. ඉතින් ඔයාලටත් පුළුවන් බයික් එකක් තිබ්බත් වාහනයක් තිබ්බත් මේ ග්ලාස් දෙක අරන් බලන්න. මේ දෙක අනිවාර්යයෙන්ම ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙනවා. රුපියල් 1290කට ඔයාලට මෙන්න මේ ග්ලාසස් දෙකම ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ගාව මෙන්න මේ ග්ලාස් දෙකක් තියෙනවා. මුලින්දන්ම අපිත් එක්ක ඉන්න විශේෂයෙන්ම TikTok එක හරහා අපිට මැසේජ් දාන, අපිට ඕඩර්ස් දාන කස්ටමර්ස්ලා ගොඩ දෙනෙක් අපෙන් මේක අහලා තිබ්බා. ඉතින් ඔන්න ආයෙ රීස්ටොක් වෙලා තියෙනවා. ඕන කෙනෙක්ට WhatsApp message එකක් දාලා අපිට order එකක් දාන්න පුළුවන්. මේ glass දෙකත් අපිට එදිනදා වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ glass දෙකේ box එකේ ඔක්කොම අවශ්‍ය වෙන විස්තර සඳහන් කරලා තියෙන්නේ. කොච්චර range එකක් තියනවද, කොච්චර power එකක් තියනවද කියලා ඔක්කොම මේ box එකේ සඳහන් කරලා තියෙන්නේ. මේ glasses දෙක unisex විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කාන්තා පිරිමි ભેදයකින් තොරව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දේවල් බලන්න, ඉදි කට්ටකට නූලක් දාන්න වගේ අපිට ගෙදරදී එදිනදා වැඩවලට අවශ්‍ය වෙන දේවල්, පත්තරයක් බලන්න. ඒ වගේ දේවල් වලට අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන glasses දෙකක් මේක. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේ glasses දෙකේ මිල වෙන්නේ රුපියල් 790යි. කෑෂ් ඩිපොසිට් එකක් හරි COD හරි යටතේ ඔයාලට පුළුවන් මේ ඕනම දෙයක් ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඔයගලන්ට කරන්න තියෙන්නේ අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න විතරයි. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න.